මම ඔක කරා මට අර මේ කියලා කියන්න බෑනේ දැන් මං කියන වචනෙත් මං ඒ පුළුවන් තරම් අයින් කරන්න ඕනි කියලා හිතනවා. ඔව් ඒ වචනේ අනිවාර්යයෙන්ම අවුලන්නේ. මම කියන ඒ කියන්නේ භාවිතයට අපි ගන්නවා මම කියලා. නමුත් අත්තම් බලද්දි ඉතින් මම මේ ඒක අර කියන concept එකක් නැහැ. දෘෂ්ටියක් ඒක. දෘෂ්ටියක් නේ. يعني අපිට මේ පැක් වෙන හින්දානේ දැන් ගිනි වල දැන් මේක පත්තු කරලා අපි මෙහෙම කරද්දි තේරෙනවද? මෙහෙම කරද්දි ගිනි වලල්ලක් ගැන කතා කරන්න බෑනේ ඇත්තටම. එහෙම එකක් නෑනේ. නමුත් කතා නොකරත් බෑ. ඇයි ඒක විද්‍යමාන කරනවා. ඒ විදිහටම දැනෙන්නේ. ඔව්. ඒතකොට මේකේ මේ මෙන්න මේ මම කියන සීන් එක අතෑරෙනවා මේ ওই ප්‍රත්‍යක්ෂයේදී. ඒක කොහොමද දකින්නේ දැන් ප්‍රැක්ටිස් එක කරගෙන යද්දි කොහොමද දැනෙන්නේ? නිකන් මම ටීවී සීරීස් එකම හරියට බලනවා. ඔව්. ඒ වගේ දැන් බලන්නේ නැහැ. හැබැයි ඒවට තියෙන ආසාව නැතිලා ගියා. ගොඩක් ඔය දැන් මේ අපිට ඔය මගේ දැන් යාළුවෝ සෙට් එකකුත් ඉන්නවා. මම ඔය ලෝක දේශපාලනයේ යුද්ධ ඕවට එහෙම හරි කැමති බලන්න ඉස්සර. ඔව්. දැන් ඔය දැන් මේ දවස්වලත් යන්නේ කේස් එක. ඔව් සීන් එක. ඒකනේ. ඕව ඒවට තියෙන ආසාව සම්පූර්ණයෙන්ම නැතිලා ගියා. ඇත්තටම ඔව්. එහෙම කිසිම උනන්දුවක් නැහැ දැන් බලන්නේ. කියන්නේ මට ඒ 아무තු ඔව්. ඒක හරි 아무තුයි. ඉතින් එහෙම මෙතෙක් කාලෙට වෙලා නැහැ නේ දැන් අවුරුදු ඉතින් කීයක්ද? ඔව්. ඉතින් ප්‍රැක්ටිස් එක කරන් යද්දි මොකක්ද තාත්තේ? ඉතින් මේ අර දැන් හිතන්නකෝ හම්බුනේ දැකීම් මාත්‍රයක් කියලා. ඔව්. දැකීම් මාත්‍රේ ඉඳලා අනිත් පහට යනකොට දැකීම් මාත්‍රේ ටිකක් බොඳ වෙනවලු. ඒක ඔව් ඒ කියන්නේ දැන් ඒක නැති වෙලානේ සම්පූර්ණ මේ අරකට එන්නේ. එතකොට ඒ නැති වෙන ස්වභාවය කියන්නේ ඒ නැති වෙලා තමයි ඊළඟ එක ආය ඇඳගෙන ඇවිල්ලා අර මං චිත්‍රයක් අඳින විදිය පැහැදිලි කරේ. ඒ විදිහට තමයි සීන් එක යන්නේ ඉතින්. තව මේ දැන් දැකීම් මාත්‍රයක් හරි මට ඒක අහුනේ ස්පර්ශ මාත්‍රෙන් ඒ කියන්නේ. කය 2 එකේ එකක් බල බල ඉන්නකොට අහුනේ. අර අපිට ප්‍රොජෙක්ට් කරන දුරක් තියනවා කියලා. ඔව් දුරක්. අන්න ඒක නැතිලා ගියා වගේ පොඩි දැනීමක් තියෙනවා. කොහොමද උනේ කියන්නේ? දැන් මෙහෙම ස්පර්ශ මාත්‍රේ බලද්දි ඔව්. ඒකේ දුර දැනෙන්නේ නැහැ. දැන් මට කලින් ඒක දැනුණා ඒ කියන්නේ. ඔව්. දැන් ඔහම අල්ලද්දි මේ මෙතනින් කියන එක නිකන් මේක ඇතුලේ ඉන්නා වගේ එකක් තමයි. ඒක නැති වුණාද? ඒක නැති වුණා. ඒ දැකීම් මාත්‍රෙත් ඒක තියෙනවා. ඒක උනේ ඊයේ පොඩි බයකුත් ආව එකපාරට උනේ යන්නේ. මම ඒක බයිසිකල් එක එලවන් ඇති තමයි එකපාරටම ආවේ. බයිසිකල් නෙමෙයි. මම ඊයේ ගියා කෝච්චි. උදේ. කෝච්චි යනකොට තමයි ඔක ආවේ. කෝච්චි ඊයේ හොඳටම සෙනගමේ. එතකොට මොකක් හරි ඒත් ස්පර්ශ මාත්‍රේ ටිකක් තදට දැනුණා අර තෙරපි මම උඩ පොල්ලක් කරලා අල්ලන් හිටියා. ඉස්සෙල්ලා තදට ආවා ඒක ඉන්ටෙන්සිටි එක වැඩි වුණා. ඔව් ඔව්. එනවා එකපාරටම ආවා මේ එතන දුරක් නැහැ නේ කියලා. ඒ කියන්නේ මම නිකන් එතන ඉන්න අර නිකන් මම ඉන්නවනේ මේ නිකන්. හරි හරි. ඒක ඔයාලා කොහෙන්ද ආවේ තේරුණේ නැද්ද? මම මතක නැහැ හම්බුනේ. එතනදී ආවා වගේ තමයි මට මතක. ඒ ස්පර්ශ මාත්‍රේ බලාගෙන. ඒ ස්පර්ශ මාත්‍රේ නැති වුනේ නැද්ද? නේද ඔයා අල්ලන් ඉන්නවම. ඒක එකපාරටම නිකන් නැති වෙලා ගිහින් ආය ප්‍රොජෙක්ට් වුණා වගේ එහෙම ගානක් නැහැ. නෑ එහෙම නෙමෙයි. මට දැන් අර කියන්නේ දුර නෑ කියන එක පොඩ්ඩක් දැනෙනවා. දුරක් නෑ කියන්නේ දුර ප්‍රොජෙක්ෂන් එකක් නෑ කියන එක. ඔව් දුරක් ප්‍රොජෙක්ෂන් එකක් කියලා. ඔව් දුරත් ඒකම නිර්මාණය තමයි. විඥානයේ දුර කාලය දුර දැන් ඔයයි මම අතර දුරක් පෙන්නනවා මෙතන. නේ? ඔව් දැන් හාමුදුරු දිහා මම දැන් දැකීම් මාත්‍රෙන් මෙයා කරලා බලුවොත් මට දුර අඳුර ගන්න බෑ. ඒ කියන්නේ දුරක් පනවන්න බෑ වගේ නේද? එතන දුරක් තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ දුරෙන් ඉන්නේ වගේ ඒක ෆ්ලැට් එකක තියෙනවා වගේ. අන්න හරි ෆ්ලැට් එකක් වගේ තමයි වෙන්නේ. ෆ්ලැට් එකක් කියලා දැනෙනවා. ෆ්ලැට් එකේ ඉන්නේ. ඔව්. එහෙනම් ෆ්ලැට් එක පේනවා. ෆ්ලැට් නෙමෙයි. දැනුත් පේනවද? ඔව්. දැන් ඔන්න දැන් කියන්න බෑ. සාමාන්‍ය විදිහට බලද්දි කියත හැකියි. එහෙම දුරක් තියෙනවා. ඔව් දුර තියනවා කියලා දැනෙනවා. ඔව්. ඊටසේ නෑ. නෑ දැනීම් මාත්‍රය බලද්දි කියන්න බෑ. ඔව් ඔව්. ඒ වර්තමානයේට එන්නේ. වර්තමානයේ. ඔව්. ඒකත් ගලවගෙන යන්න ඕනේ. යන්න. තේරෙනවද? මේ දැන් මේ පැත්තේ තියෙන තලයේටනේ දැන් තලයේනේ ගැඹුර වෙන්නේ. දැන් අපි කණ්ණාඩියක් ගත්තාම කණ්ණාඩිය දැන් අතන බලන්න අර මල් වාස් එක තියෙන අතන. එතන ඉඳන් ඒ ඔක්කොම තියෙන්නේ කණ්ණාඩියේ ප්ලේට් එකේනේ.
එක තලයකනේ. තේරෙනවද? එතකොට ඒකේ ගැඹුරක් නැහැ නේ අර දැන් අර නෑ. තේරෙනවද? එකටමයි නේ තියෙන්නේ සෙට් එක. ඔව්. හැබැයි චුට්ටක් වෙලා බලයින්දි ගැඹුර හැදෙනවා. නේ? ඔව්. ගැඹුරක් හැදෙනවා. ඔව්. එතකොට ඇත්තටම තියෙන ෆ්ලැට් එක. හැබැයි ඒ ෆ්ලැට් එක කියන්නේ කණ්ණාඩියට. ෆ්ලැට් එක ඒ කණ්ණාඩියට වැටිච්ච රූපයි කියන එක තියෙන්නේ අර ෆිල්ම් හෝල් එකේ තිරේ ගන්නකො. ඒ තිරේ ෆ්ලැට් නේ. ඒ ෆ්ලැට් එක පැත්තේ නෙමෙයි නේද තියෙන්නේ කතාව. ඊට ඔපොසිට් එකේ නේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි. දැන් කණ්ණාඩිය මෙහෙමයි කියලා ගත්තට තේරෙනවද? කණ්ණාඩිය එක තලයක තමයි තියෙන්නේ. හැබැයි ඒ තලය ගෙනල්ලා තියෙන්නේ තරුව ඩොට් එක විඤ්ඤාණය. තරාමල් නෑ අපි දැකීම මාත්‍රයක් බලනවා කියන ඇත්තටම ඔක පිටිපස්ස තිබ්බර විඥාන දිහා තමයි බලන්නේ නේ. ආව විඥානේ ලොකු වෙච්ච ප්‍රතිබිම්බය බලන්න. ඒක බලාගෙන විඥානයේ නිසා නාම රූපයක් එනවා. හරි. අට නාම රූප කතාව නම් තේරුන්නේ නෑ. නෑ නාම රූප කියන්නේ දැන් නාම ධර්ම රූප විතරක් ගන්න බෑ දැන්. දැන් මෙහෙම බලද්දි මේ දැන් අරක මල්ලාසෙක් කියලා දැන් මල් ටිකක් පේනවනේ. ඒ හැඩතලයේ ගන්න නාම ධර්ම ඕනේ. චෛතසික ඒකට කියන්නේ. හරි. මම පාලි එඩිය දන්නේ නැහැ. ඒවා වුණෙත් නැහැ ඉතින්. ඔව්. අපි මේ කියන චුට්ට තේරුම් ගත්ත නැහැ ඉතින්. හරි. ඒක මම දැන් ගොඩක්ම කරේ ආඳුරන්ගේ අර ප්‍රැක්ටිස් එක තමයි ඒක තමයි කරන්න ඕනේ. මොනවා කරත් අර මං කියපු ට්‍රැක් එක අරගෙන ඒක හරියට එන්ටර් කරගත්තා නම් ඊට පස්සේ ප්‍රැක්ටිස් එක කරා නම් ආය මොන බණක්වත් මොන සීන් එකක්වත් පාලිද මොනවත් අටුවා ටීකා ටිප්පණි වැඩක් නැහැ. ඒකේ ලොකු වෙනසක් තියෙනවානේ. හරියට මාසයක් අද මං හිතන්නේ. කරලා. ඔව්. මම වෙච්ච දේවල් ටික නම් හිතා ගන්න බෑ හඳුනේ නැත්ත කියන්නේ. මොනවද උනේ? ඒ කියන්නේ මේ හැම වෙලාවෙම වර්තමාන ඉන්නේ ඉස්සර දැන් මාර විදියට දුවනවා නා. මට අර ඒ තිබ්බ මේ ප්‍රෙෂර් එක අඩු වුණ විදිය හිතා ගන්න බෑ. ඒක දරා ගන්නත් බෑ. කො මෙච්චර අඩු වුණානි කියලා ඒක තමයි. ඒක ලොකු දෙයක් නේ. ඔව් අන්න ඒකනේ. ඔව්. දැන් අපිට නැත්තම් ජීවිතේ මට හරි දුකයි හඳුනේ අනිත් ඇත්තටම මිනිස්සු නෑ මං කියන්නේ නෑ ඒවත් ප්‍රොජෙක්ෂන් තමයි. ඒක සම්මුතිය සම්මුතිය. ඔව්. අපේ ඉතින් නෝනා හැම ඉන්න බල නෝනා අම්මා තාත්තා ඉතින් ඉන්න බල දැක්කාම හරි දුකක් එනවා ඉතින් මොකද කරන්නේ නේද? ඔව්. ඒලාරිදී ඒකත් ප්‍රොජෙක්ෂන් නැන්නේ කියලා හිතා ගන්නවා ඉතින්. එච්චරයි වෙන කරන්න දෙයක් නැහැ. ඒක තමයි. ඒ කියන්නේ දැන් සම්මුතියට අපි ඇවිල්ලා කතා කරද්දි අපි කෙනෙක් ඉන්නවා ඒක පනවගෙන තමයි කතා කරන්නේ. තේරෙනවද? පනවගෙන තමයි කතා කරන්නේ. අර කන්නාඩියට කතා කරනවා. ඒ කන්නාඩියේ මිනිස්සෙක් ඇතයි කියලා හිතා කතා කරනවා. තේරෙනවද? ඒකට තමයි මහා කරුණාව කියන්නේ. ප්‍රතිබිම්බ මුඩ කියන්නේ පේන්නේ නෙවෙයි කියන්නේ. ඉතින් ඒක තමයි ඥානය. තේරෙනවද? කන්නාඩියකට ඇවි ඡායාවල් මෙන්න මේ විදිහට මේ මෙවි තියෙන සීන් එකක් කියන එක නේ දැන් දාන්නේ. කෙනෙක් පුද්ගලෙන් නැහැ කියලා දැනගෙන එහෙම දැනගෙනත් භාෂාව හැසිරෙනවා කියන්නේ. ඒ කියන්නේ ආයේ භාෂාව කියන්නේ කතා කරනව නෙවෙයිනේ. ඒකත් ප්‍රොජෙක්ෂන් නේ. ඒකත් හේතු නිසා හටගන්නේ එක. ඉතින් ඒක කතා කරනව නෙමෙයි. නමුත් ඒ කතා කරන ඒ ප්‍රොජෙක්ෂන් එක දැන් මම කතා කරනවා වගේ තේරෙනවනේ. ඒකත් ප්‍රොජෙක්ෂන් යන්නේ. ඒකත් ප්‍රොජෙක්ට් වෙන්න ඒකත් ප්‍රොජෙක්ට් වෙනවා කියන්නේ ඒක තමයි මහා කරුණාව. කියන්නේ දැන් මම කතා කරේ නැත්තම් ආර තේරෙන්නේ නැහැ නේ. දෙන්න. දැන් මට හිතිලා තියෙන්නේ දැන් නවත්තන්න කියලා බණ කියන්නේ. තේරෙනවද? يعني කිසිම තේරුමක් නැහැ. මොකද මාර්යා වෙලා ගන්නවා ඇවිල්ලා. يعني මගේ වචනේ දාපු ගමන් මම ඇත්තටම උනට වඩා මේ එක්ස්පීරියන්ස් එක කියලා තියෙනවා. තව ෂූට් කෑල්ලක් විතරයි කියලා නැති. මගේ අත්දැකීම. එතකොට මිනිස්සු අර YouTube එකේ වීඩියෝ මම 80 100කට කිට්ටුවෙන් තියනවානේ. ඔව් ටික බැලුවා නම් ඉතින් ඇති. ඉතින් මම කල්පනා කරේ දැන් ඇති. මේ කට්ටියට කරන්න දීලා තියෙනවා. ඊට පස්සේ වටේ දුවනවානේ මිනිස්සු. සත්‍ය මෙහෙම පෙනි අර එක කෙනා දානවනේ ඔය වීඩියෝ. දැන් මිනිස්සු කොච්චර කපටිද කියනවනම් මිනිස්සු නිර්වාණයටත් බොරු කරන්නේ. කියන්නේ දැන් බුදුවරු කතා කරන නිර්වාණය පරම ශුන්‍යතාවය. ඒකට ඒ වගේ එකකට ව්‍යාජත්වයක් තියෙනවා නම් එතකොට කොතෙන්ද වැටලා ඉන්නේ මිනිස්සුනේ. එතකොට ඒ වයින් සල්ලි හම්බ කරනවා. තේරෙනවද? නිර්වාණය පෙන්න සල්ලි හම්බ කරනවා. අපි ගාවට එන්න. අපේ මෙන්න මේකේ මේ සල්ලි බැඳලා එකතු වෙන්න. ඕවා තමයි දාන්නේ. ඒක මම තමයි බුදුවරු කියා ගන්නවා. එතකොට මේ
යන්න පුළුවන් හැමෝගෙන් පස්සේ කියලා හාමුදුරු ගාවට ආවා. ඒ කියන්නේ මෙහෙමනේ දැන් ඕකෙන් ඕක හොයාගන්නකම් ගැලවීමකුත් නෑ. නෑ අන්න ඒක. ඉතින් අර බුදුහාමුදුරුවෝ කියනවලු සමහර මිනිස්සු අවබෝධය ගැන ඇත්තටම දැකලා ප්‍රකාශ කරනවා කියනවා. ඒක කොටස් හතරක් කියනවා. සමහරු ලාභ සත්කාර මත ප්‍රකාශ කරනවා. يعني ලාභ සත්කාර මත. ඒක ලාභ සත්කාර ලබා ගන්න බොරුවට ප්‍රකාශ කරනවා. දැන් කට්ටිය ගොඩක් ඒක. ඔව්. එතකොට තව කට්ටිය දන්නේ නැහැ යාළුවා. තේරෙනවද? ඒ කියන්නේ දන්නේ නැහැ. එයා හිතාගෙන ඉන්නවා ඒක අවබෝධය කියලා. රහත් වෙලා. හරි. එතකොට තව ඉන්නවා ඇත්තටම පිස්සු හැදිච්ච. උන්මත්තක ස්වභාවයන් නිසා ප්‍රකාශ කරනවා. ඒතකොට ඇත්තටම ප්‍රකාශ කරන කට්ටිය ගත්තාම ඉතින් ඒ කට්ටිය මට පේන්නේ ඇත්තටම කියන ඒවුන් නෑ ලංකාවේ. ලංකාවේ ලෝකෙත් නෑ. තේරෙනවද? ඇයි? ඒ කියන්නේ ඔක්කොම කතා කරන්නේ ආත්ම දෘෂ්ටියෙන් නම් කතා කරන්නේ. අපි නිදාන්නේ. තේරෙනවද? මට ඔක මම හාමුදුරෙන් දැන් 2012 2020 14න්නේ 14ක් කෙරුවා. ඔය හැමෝම හාමුදුරනේ ආත්ම දෘෂ්ටියෙන් තමයි. හරියම ආත්ම දෘෂ්ටියේ ඉන්නේ. එක අකුර දාද්දි දාන්නවා. මේක තමයි. දාන්න. එක අකුරයි පාවිච්චි කරන්න ඕනේ. එතකොටම දාන්නවා අවබෝධයි කියලා රඟනවා. මම දැන් නිකන් ඔය ඉන්න වෙලාවට මට එකපාරටම ඒවත් ඉතින් අර ප්‍රොජෙක්ෂන් තමයි. ඉතින් මට අර හිතනවා මෙහෙම එකපාරට මතක් වෙනවා මෙහෙම මෙයා කිව්වනේ කියලා අර YouTube එකේ ආපුවා එහෙම. හිතනවා අපරාධි ඉතින් කාලයක් කියලා හේකුත් නෑ මං කියන්නේ. සම්මුතිය අනුව අපරාධයක් නේ. එහෙමයි ඒකේ වැඩේ තියෙන්නේ අර දැන් අපිට ඇත්තටම අවංකවම නිවන් දකින්න සීන් එකේ ඉන්නවා නම් ඇත්තටම ගුරුවරයා ප්‍රොජෙක්ට් වෙනවා. හරිද? එතකොට අර දෙබිඩ්ඩෝ ඉන්නවනේ ජීවිතේ. උන්ට කෙලින්ම ප්‍රොජෙක්ට් කරන්නේ පච වෙච්ච ඒව. හරියට. කල්යාණ මිත්‍යා ප්‍රොජෙක්ට් වෙන්නේ නැහැ. තේරෙනවද? මිනිස්සු අර දෙබිඩි ජීවිත ගත කරන උන්ට මං කියන්නේ ඒ ගුරුවරුම තමයි හම්බෙන්න ඕනේ. අතුලාන්තේ භක්තිවන්තකම නැහැ, ශ්‍රද්ධාව නැහැ. මේ කවුද කතා කරන්නේ කියලාවත් දැනෙන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සුන්ට ප්‍රොජෙක්ට් කරන්නේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයා නෙමෙයි. අර ඒ පාරමිතා පිරෙන්න ඕනේ කියන්නේ බුදුහාමුදුරේ. තේරෙනවද? බෝධිසත්වයන්ට ආලාර කාලාම හම්බෙන්නේ ඒකෙන් එන්නේ නැහනේ එයාට. හරි පාර ඇහෙන්නේ නැහැ. ඒ හරි පාර ඇහෙන්නේ නැත්නම් ඉතින් ඒක තමයි පාරමිතා නැහැ. ඒ වෙලාවේ ඒ ෂොට් එකේ පාරමිතාවක් නැහැ. ආලාර කාලාම කියන්නේ ඒ අවබෝධ කරපු එක්කෙනෙක් නෙමෙයි. ඒ වගේ මේ හැමතැනම ඉන්නේ ආලාර කාලාම වල. ඒතකොට අපි ගාවට එන්න ඕනේ ඉතින්. අවබෝධ කරා. අවබෝධ වෙච්ච කෙනකින් ඒක අහන්න ඕනේ. නේ? බුදුර ඉස්සරහ හඳුරන්නේ මම ඔය මේ කුරුණෑගල ඉන්නේ ආදුරනේ. එයාගේ බණ එහෙම ඇහුවා. යත්තින් එහෙම අපි ඉතින් ඇහුවා කියන්නේ දැන් කවුරු හරි ඉතින් ඉන්නා නම් කාගෙන් හරි මේ මාර්ගය අහගන්න තමයි යනවා කරන්නේ. පාලි දන්නෙත් නෑ. ඔය ගියාද හම්බෙන්න ගියාද? නෑ හම්බෙන්න ගියේ නෑ. මම YouTube එකේ මං එයාගේ channel එකේ ඔක්කොම අහලා තියෙනවා. අහලා තියෙනවා. සියලුම ඒවා අහනවා කියන්නේ. හැමෝම කියන්නේ ආත්ම දෘෂ්ටිය. ඒක තේරෙන්නේ හාමුදුරුවන්ගේ මේක ඇහුවට. අන්න ඒක තමයි. තේරෙන්නේ. හාමුදුරනේ ඔය දැන් අර අතන පඩියෙන් මං එකපාරට මීටරේ නැතුව වැටුණානේ. ඔතන ප්‍රොජෙක්ෂන් එකේ මොකක් හරි අවුලක් වෙනවා. අන්න ඒක. එතන ප්‍රොජෙක්ට් කරන්නේ දැන් ඔයාට සිතින් මාත්‍රයෙන් ප්‍රොජෙක්ට් කරලා තියෙන්නේ. ඔව්. සිතින් මාත්‍රයෙන් පෙනී මාත්‍රයෙන් නෑනේ. නෑ. සිතින් මාත්‍රයෙන් හිතනවා මෙතන තාම පඩිය තියෙනවා. ඊට තද බව දැන් එතෙන්ට දෙන්නේ. හරිද? ඊට පස්සේ යටට දෙන්න. ඒතකොට යටට දෙනවා. එන්න යටට දීපු ගමන්ම කෙලින්ම ටයිල් එක පෙන්නනවා යට තියෙන්නේ කියලා. හරි. ඒක නේද? ඒතකොට හිතෙන්නෙම මෙතන පඩිය මේ බාස්ලා විසින් මෙහෙම කරා කියලා තමයි තියෙන්නේ. නේ? ඒක නේද? අපි වල වැටෙන්න යන්නේ. ඒක ඊතරාර නිකන් මේ වාදම් මොනවද ඒතකොට ගෙදරට වෙලා ඔහෙ ඉන්නවනේ. ඔය ඉන්නවා කොයි දෙයක් මැරෙන්නේ නැති. වටනා වැඩක් නැහැ හඳුනේ මෙයා මේ. ඔව්. මට අර මේ ඒතකොට හැබැයි මෙහෙමයි සල්ලි එන ක්‍රමයක් තියෙනවා. සල්ලි එනවා අවුලන්නේ. සල්ලි කියන්නේ මෙහෙමයි. මහා ලොකු දැන් සාමාන්‍ය කණ්ඩ බොණ්ඩ අපෝ
හොඳට තියෙනවා. මට හොඳ ගේකුත් තියෙනවා. අවුලක් නැහැ. දේ ලැබෙන දේවල්ට ලැබෙන දේ. අම්මා. එච්චර නෝනේ දරුවා. ඔව්. ඇති. නිදා ගන්න අඳ මේක. හොඳටම තියෙනවා. ඔව්. තාවනා. අපිට ඕනකට වඩා වැඩි වුණාම තමයි අපිට ප්‍රෙෂර්. ඒක තමයි. අපිට එකපාරටම අපිට වාහනයක් ගන්න හිතුණා කියන්න මොකක් හරි බයික් එකක්. ඒ බයික් එකම ඊට පස්සේ පේන්නේ දිගට. පේන්නේ නේ. ඒ වර්ගෙමයි පේන්නේ. පේන්නේ. අය අරුවට ඕනේ ඒක මේ අදගෙන යන්න. ඒකද අපේ අම්මලත් එහෙමයි. අම්මා තව අදටත් දැන් අම්මට දැන් අවුරුදු 70ට කිට්ටු කළා. තව අදටත් දමාගෙන සල්ලි හොයන ගෙවල් හදනවා. දැන් අද ගියාට පස්සේ හෙට එයාගේ ප්ලෑන් එක තමයි කොහොමද දැන් තියෙන සිමෙන්තිය කල්ලා කොහොමද ටයිල් ටිකක් ඔබට බස්සන්නේ. ඕක තමයි තියෙන්නේ එයාගේ ඔළුවේ දුවන්නේ. එයා සෑහමකටපත් වෙන්නේ නැහැ. දන්නේ නැහැ තව ටික කාලයක් තියෙන්නේ සම්මුති මරණයකට එනවායි කියලා දන්නේ. අපේ අම්මත් එහෙම තමයි. අපේ අම්මා දැන් මම දැන් ගියාම මම නම් පොඩි සාදු මම දැන් මේ අතහැරලා තියෙන ඔක්කොම කියා. මම දන්නවනේ අතහැරලා කියලා. මම මොනවද අතහැරලා මං ගෙවල් වල නම් අතහැරලා තියෙන්නේ. මං කාන්නේ. ඊපස්සේ මම හැබැයි මැරුණාට පස්සේ අපේ තාත්තා يعني මාත්‍යනේ. ඔව්. තාත්තා වල්ලපු දන මේ වල්ලන්න ඕනේ මිනි පිටිනේ. මිනි පිටිනේ තාත්තා වල්ලපු දන එයා වල්ලන්න කියලා කියන්නේ. මං කිව්වා මේවා අතහැරියට ඔයා මේ මිනි පිටිනේ අල්ලන්න ඉන්නේ කියලා. නෑ මම අල්ලන්නේ නෑ. ඒ කියන්නේ අර දන්නේ නෑ එයාලා දන්නේ නෑනේ මේ කතාව. ටක් ගාලා මාර්යාගේ භූමියේ ඉන්නේ. ඒ මාර්යා කියන්නේ ඉතින් මේක ප්‍රොජෙක්ට් කරලා මේක අල්ලගනින් කියන. අල්ලගත්තාම අපි යනවනේ තණ්හාවේ. උපාදානය කරගෙන යනවා. ඔය ඉතින් ආමුණු පවුලේ වෙලත් ඉතින්. ඔව් බෑ එහෙම බෑනේ. නෑ අපි ඔය නංගිට වීඩියෝස් යවලා තියෙනවා තා වෙනකම් බලලා නැහැ. ළමයින්ගේ වැඩ හින්දා බෑ කියනවා. ඒක දැන් ළමයි කියන්නේ කවුද? ආයි මාර පැටවන්ට තමයි. ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අර මේක නතර වෙන්නේ නැහැ දරුවා. ඒ මිනිස්සුන්ට ඉතින් තව යන්න ඕනේ ඉතින්. ආවුදලට ඔබට කතාවක් කියද? මම අපේ නෝනාව වලින් සෙට් වුණාට සෙට් වුණාම බඳින්න මම පොඩි කන්ඩිෂන් එකක් දැම්මා. මේ ළමයි හදට වැගේ. මට ළමයි අරන් ඒක ඔව් ඊට මට ළමයි පුදුම අරන් දැන්. ඒක ඉතින් ඒ කන්ඩිෂන් එක මත තමයි මම වෙන්නේ. ඒකින්ද අවුලක් නැහැ. ඉන්න වාඩුවේ. ඔව් ඉතින්. අනිවාර්යයෙන් ගෙදරින් බරපරේ දානවා. ඒකට මම කොහොමද ඉස්සරින් ඉඳලා කියෙන් දෙහන්නේ නැහැ. මට ඕනේ ඉතින් තාමත් එහෙමයි. ඔව් ජීවත් වෙන්න තමන්ට ඕනේ විදියට. මට ඕනේ විදියට තමයි. මොනම අගල කරත් එහෙම ඉන්නේ. එහෙම තමයි ඉන්න ඕනේ. ඒක තමයි. නැත්තම් බෑ හඳුරන්නේ හැමෝම තමන්ගේ පාලනයක් නැති නෑ අපි දැන් ආවේ නිවන් දකින්නනේ. මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. මිනිස්සු හිතන් ඉන්නේ අපි මේ ඇවිල්ලා ඉන්නේ මේවා එකතු කරගෙන අර සත්තු කරන වැඩේම නෙමෙයිද කරන්නේ. නිකන් සම්මුතියෙන් කතා කරන් හිටියා උනුත් කණ්ඩ හොයා ගන්නවා ළමයි හදනවා මැරිලා යනවා. අපිත් ඉතින් ගෙයක් දොරක් හදා ගන්නවා. කනවා ළමයි හදනවා. මැරිලා යනවා. මොකක්ද මේ දෙකේ වෙනසක් නැහැ. ඒකයි අර බුදුරු කියන්නේ කාලයකට සැරයක් ඔයාලට chance එකක් හම්බ වෙනවා. ඒ chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. එහෙමයි අවබෝධ වුණාට පස්සේ නම් ඕන සීන් නෑ. දැන් වාර මේක මායාව කියලා අවබෝධ වුණාට පස්සේ ඔව් ඊට පස්සේ අවුලක් මොනවා වාහන පැද්දත් එක නැතත් එක. හරිද? ළමයි ඉතින් හදන්න යන්න මොකද ළමයි කියන්නේ තා බරක්නේ. ඒකනේ බුදුහාමුදුරු කියන්නේ අර ගිහියෝ සහ පැවිද්දෝ අතර වෙනසක් කියන්නේ. සම්මුතියෙන් කියන්නේ. නැත්තම් පැවිද්දොත් ඉතින් ඔය ගිහියෝම තමයි. ඔව් නේ. තේරෙනවද? ඒ කියන්නේ ඇඳුමෙන් නෙමෙයි සීන් එක තියෙන්නේ. දැන් ඔයාගේ බර අඩු වෙලා නා. ඔයා ඉන්නේ තනියෙන් නා. ඔයා ගෑණියෙක් එක්ක හිටියත් ගෑණි උස්සන් කර උඩ තියන්නේ නෑනේ. නේ? එයා යාගේ පාඩු වෙනවා. ඔයා වාගේ පාඩු වෙනවා. මාත් දැන් ඉන්නේ මගේ පාඩු. නේ? ඒ වගේ අර
ජීවත් වෙනවා අපි ආපු කාරණේ කරගෙන පාඩුවේ ඉන්නවා. තමයි උපරිම සරල ජීවිතයකට තමයි යන්නේ. නැත්තම් දැන් අපි මහාන වෙලා දැන් අපි මතකයිනේ මම මහාන වෙලා පාංශකුල. දාන හැමදාම දානෙට යන්න ඕනේ ඒක. හැමදාම දානයක් තියෙනවා. ඉතින් මම අපේ ලොකු හාමුදුරන්ට කියන්නේත් ඒකයි. ලොකු හාමුදුරුවෝ දැන් මිනිස්සුන්ට අවුරුදු 5කට සැරයක් එනවා කියන්නේ මල ගෙදර. හරි. අපිට එහෙම නෑ. අපිට හැමදාම මල ගෙවල්. ඇයි? ඉතින් ඒ වගේ පාංශකුල තුම්මාක දාන. අවුරුද්ද දාන. ඉතින් හැමදාම දාන. ඔය හැමදාම අතරම පැවිද්දා කියන්නේ සම්මුතිය පැවිද්දා තමයි වැඩිපුරම මේ වැඩ වැඩි වෙලා තියෙන්නේ. ඔව් අපි දැන් ගමේ පන්සලෙත් එහෙමනේ. එහෙමනේ. නිවාඩුවක් නැහැ. නෑ නෑ. ඊට පස්සේ පිරිවෙන්න යන්න නේ. ඊට පස්සේ උගන්වනවා නම් පිරිවෙන්න වල උගන්වනවා. ඊට මාර්ගය කොහොමද වඩන්නේ කියලා එතන ප්‍රශ්නයක් තියෙනවා. නෑ දැන් ඔයාලා ඉන්න විදිහ හරි. තේරෙනවද? ඕන නිදහසක් තියෙනවා. දැන් මමත් ඉතින් මහාන වෙන්නේ නැහැ. හරිද? ඇත්තට මාව මේ ඇදගෙන ආවනේ දැන් මේ පණිවිඩය කියන්නේ දැන් මේ සිවුර දැම්මේ නැත්තම් මිනිස්සු පිළිගන්නේ නැහැ. අපි එන කොහොමද හම්බුනේ අහගන්නේ? ඔව් ඒ මොකෙක් හරි එකේ බණක් අහලා තාම මොකද කරන්නේ කියලා. ඔව්. ඒ කියන්නේ දැන් ඔබේ මෙහෙමනේ හම්බුනේ හිරවීමත් මහා දරුණු හිරවීමකනේ හිර වෙන්නේ. ඔව්. ඒ ගැලවීමකුත් නැහැ. අර මොකුත් පේන්නේ නැහැ නිකන් අතර මැද්දේ වගේ. අන්න හරි. දැන් ඔයාට ඒ තිබ්බ ප්‍රෙෂර් එක අඩු නම්. අර ප්‍රෙෂර් එකක් හම්බුනේ. ඒ කියන්නේ මෙහෙමයි. අර ඉදායේදී තියෙන ප්‍රෙෂර් එක ඔයා හිටියේනේ. ඔව් ඒකනේ. මාර්ගයේ දන්නේ නැති මේකත් හොඳයි වාසනාව. ඔව් අන්න. උට දන්නේ කියලා. ඔව්. දැන් මේ මාර්ගයේ මේ මොකක් හරි තියනවත් කියලා තේරිලා ඒකෙන් ගැලවීමකුත් නැතුව. හරි මාර්ගයත් අහුවෙන්නේ නැතුව අතර මැද්දට අහුවෙලා හිටියාම මාර්ගය එහාටත් නැහැ මෙහාටත් නැති නේ. කට්ටිය කොහොමද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. අන්න හරි. උඩම ප්‍රෙෂර් එකක් ආමරුනේ. තිබ්බනේ. ඔව්. ඇත්ත කියන්නේ මං ඉතින් ওই ප්‍රෙෂර් එකේ හිටියනේ අවුරුදු දැන් මං අර 12ට අවුරුදු 14 නෑ ඔව් ඉතින් අවුරුදු 14ක් හිටියනේ මට හම්බෙච්ච හැමෝම ආත්ම දෘෂ්ටියෙන් බණ කියන්නේ වාට තේරුණා නේ ඒක තේරුණා ඉතින් මෙතන අවුලක් තියෙනවා තේරුණා එක්කිනා අතෑර ගියා අන්තිමට වංගී සහම්දුරන්ගේ තමයි හුවෙම එයා කියන්නේ තාත්ම දෘෂ්ටි ඔව් ඊට පස්සේ අරණ ධම්මහාමුදුරුවෝ ඔව් අරණ ධම්මහාමුදුරුවෝ ඔව් ඒ හාමුදුරන්ගේ අහලා ඉඳි මට හාමුදුරන්ගේ ඊට එක සජෙස්ට් මං කියන්නේ හරිය හම්බෙකින් උනේ හරි මගේ මං අර හාමුදුරන්ට කිව්වා මගේ යාළුවෙක් ඉන්නා කියලා හොඳම යාළුවෙක් ඔව් කිව්වා නේ සීන් එකේ ඔව් මොකක්ද අර කාගම සිට නෙමෙයි නෑ මේ කවුද හාමුදුර කෙනෙක් බනනේ ඔයා බෝඩිම එක ඉද්දිද කොහෙද නේද කිව්වේ බෝඩිම කියන හාමුදුරනේ එයා ඔය මේ අපි ඔය විදුසර පත්‍රයේ ගිය ඉස්සර තිබ්බා විදුසර තාමත් තියෙනවා ඕක කියවනවා ඕක අර ප්‍රොෆෙසර් මේ නලින්ද සිල්ල අන්න හරි දැන් මතක් වුණා ඔව් දැන් මතක් එයාගේ එකක් කියවද්දි තමයි මගෙන් තොරව පුටුව පවතින හරි මොකක් හරි ප්‍රශ්නයක් අහලා ඔන්නෝගෙන් තමයි යා ටක් ගාලා ඇවිල්ලා තිබ්බේ මොකක් හරි ඔන්නුනා කියලා අපි කියමු අන්න හරි ඔව් නිකන් පාත් එකට වැටෙනවා මොකද්ද ඒ කියන්නේ ඔව් ඊට පස්සේ ඇවිල්ලා ඕක මට කිව්වා ඔව් මචං මෙහෙම සීන් එකක් තියෙනවා දරුණු කේස් එකක් මොකක් හරි මටත් අත් වුණා ඔව් අත් වෙලා අවුරුදු 10ක් ඔය දුක වින්දා මැද්දේ හිර වෙලා මොකද්ද වෙයි කියන කියලා දැස්තය ආවුනේ හරියට එයා මට ඊට පස්සේ මිනිහා වෑන් එකේ එනවා අපේ ගෙදර ඇවිල්ලා වෑන් එක රිවර්ස් කරද්දි ඔව් මේ මට කිව්වා මචං මේ මෙහෙම කේස් එකක් තියෙනවා මරණ ධම්ම කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා ඔව් මුණ්ඩා බලපන් මම බැලුවා මට මෙහෙමයි ඒකෙත් වෙලාව මාර විදිහට සකස් වුණා හාමුදුරු අපේ නෝනා කියන්නේ අපේ නෝනාගේ තාත්තා ඉන්නේ මෙහි අනුරාධපුරේ එයා පොලිසිය වැඩ කරනවා මේ එයා එහි තමයි නතර වෙලා ඉන්නේ අපේ නෝනා ගියා දවස් 4කට විතර මම පැය 24ක ෆුල් ඔව් මන්ද ඒක කොහොම ටයිමින් සෙට් ඊට පස්සේ මේක ඇහුවා අහද්දි මට දැන් අරණ ධම්ම හාමුදුරන්ගේ අහලත් මදි මට තේරුන්නේ නැහැ කියන්නේ එයා කියන එක තේරුනෙත් නෑ මට හැබැයි මට අර ශනේ ගැන ටිකක් ඔළුවට ආව මෙතන යන්න ඕනේ තැන ඒක කියලා මේ මාත්‍රයට යන පාත් එක ඔව් ඒ කෑල්ලක් ඒක වුණා අවුනාට එතන යට තිබ්බ වීඩියෝ එකක් මෙහෙම මේ හාමුදුරන්ගේ එක සජෙස්ට් වුණා
ඒක බැලුවා. ඔව්. අම්මට සිරි ඉවරයි. අන්න හරි. ඔව්. වැද්දනේ. ඔව්. ඒක නිකන් හෙල්ලිලා ගියා. එල්ලිලා කියන්නේ වා එල්ලිලක් ඒක. ඒක තමයි. ඒ වෙලේ මං හිතේ මං ඔය ඇවිදින හාමුදුරනේ හැමදාම ඉතින් පැය දෙකක් විතර ඇවිදිනවා. පාරේ නෑ කිදෙට්ටලා කරන්න දෙකුත් නෑ. අතල්ලේ ඇවිදින පාරට ඔව්. යන ගමන් අර උඩ සෙට් උන්නේ නැද්ද සාම? උට සෙට් වෙලා උට මටත් වඩා හාමුදුරන්ට කෝලුක් කරලා තියෙනවා. ඒක ළඟදී කෝල් කරයි කියලා. එහෙම. ඔව් හාමුදුර දන්නා අය. එහෙම. කතා කරලා තියෙනවා හාමුදුර. පස්සේ මේ එයා නම් ගොඩක් අය අර මේ කවුද අපේ හිටිය හාමුදුරුවෝ කෙනෙක් මේ නක්කාවත් ඔව් නක්කාවත්. එයාගේ අර හලාවත තිබ්බ තැනකට ගිහින් නතර වෙලා ඉඳලා ඒ ලෙවල් කරගන්න. ඒ ලෙවල් අම්මට. පස්සේ ගෙදරින් බය වෙලා එයා කමාන යනවා. ඒ ගෙදරට කෝල් කළා. ඉන්න පිස්සුවක් නැතුව. හරි. දැන් වැඩේ කියන්නේ මිනිහත් එක්ක ගියා ඒ ළඟම ඉන්න යාළුවෙක් ඉන්නවා. අපි කට්ටිය ඔය එක වසරේ ඉඳලම ඔතම යාළුවෝ. පස්සේ ගියාට පස්සේ ඒ හාමුදුරුවොත් මොකක් හරි මම දැන් කියනවා සිද්ධිය ගැන මම දන්නේ නැහැ එහෙම කොහොමද කියලා. හරියටම කියනවා. එතනදී ගිහිල්ලා අර මෙයත් එක්ක ගියපු යාළුවටත් මොකක් හරි ක්ලික් කළා. ඌත් නිකන් ඔය දැන් මෙහෙම මාර්ගයක් තියනවා කියලා ලොකු මේකක් නැහැ. නිකන් ඉව වගේ ඉවිල්ලා තියෙනවා. ජීවිතෙත් ඒ විදිහට තමයි මිනිහා කියන්නේ. ඇල්ලි වන්නේ. සිගරට් එකක් බීලා ඉන්නේ. ඒක හරි. නාරයි තියා. ඔය ගාන්ටි අර ඒකයි අර මං කිව්වේ ඒකයි. අවංකවම හොයනවනම් අවංකවම කල්යාණ මිත්‍යා ප්‍රොජෙක්ට් වෙන්න ඕනේ. ඔව්. බොරුව හාමුදුරනේ මේ දැන් මේ ප්‍රැක්ටිස් එක කරන් යද්දි මට විනාඩියක් එක මොහොතක් නිකන් ඉන්න දෙන්නේ නැහැ. බැලෙනවා. මන ධම්මකින් ආයේ ප්‍රොජෙක්ට් කරනවා මේක මගහැරනවායි කියලා. මගහැරන කියන්නේ ඒක දිහත් බලන්න ඕය. ඒක තමයි. ඒක බැලෙනවා. මම කියන්නේ මට අර මේ 100 ආරින් බවුට් ගියයි කියලා එක එනවා. ඔව්. හරිය දෙන්නේ. ඔව්. ඒක ලොකු දෙයක්. ලොකු දෙයක් ඒක තමයි. ඔව්. යූටර්න් එක. ඉතින් හැම වෙලාවෙම හිතට එනව නෙමෙයි මං කියන්නේ. සම්මුතිය. එයා නෝට් කරනවා මේ උඹට දැන් මොන් පැන්නා කියලා. පැන්නා කියලා අන්න. ඒක තමයි තීව්‍රතාවය. සිහියේ තීව්‍රතාවය. ඕක තියෙන්න ඕනේ. ඒක තමයි යූටර්න් එක. ඒක තමයි කුසලය. කුසලස් උපසම්පදා කියන්නේ. ඒ යූටර්න් එක අපි පටිසෝතගාමී චින්තන රටාව. ඒකට හරි අමාරුවෙන් ආයහම්දුනේ කියන්නේ. මොන්නේම නෑ කියන්නේ. හරි අමාරුයි කියන්නේ. ඔළුවට අමාරු නෙමෙයි මම කියන්නේ. හරි බරක් දැනුණා මුලින් කරද්දී දැන් ටිකක් නිරායසෙන් එනවා. දැන් තමයි අර ට්‍රැක් එකේ ඉන්නේ. ඒක තමයි. ඔව්. දැන් නිකන් මෙහෙම ඉන්නකොටත් අර පේනවනේ. ඔව් පේනවා කකුලේ ස්පර්ශ මාත්‍රය දැනෙනවා. දැනෙනවනේ අය යනවා වගේ තියෙනවනේ. ඔටෝම. ඔව්. අන්නේ ස්වභාවයට එන්න බැරුවනේ දැන් ඔය. ඇත්තම කතාව දැන් මෙහෙමනේ අපි දැන් යමක් ඒ කියන්නේ අපි දැන් සම්මුතියෙන් කතා කරලා පුරුදු වෙනවා කියන්නේ. අපිට නුහුරු දෙයක් අපි පුරුදු වෙන්න ගියාම ටිකක් මුල අමාරුයි. ඩ්‍රයිවිං උත් එහෙමනේ. ඔව්. බයික් පදිද්දි බයික් වැටෙනවා නේ. එහෙම වෙලා. ඊට දැන් කොහොමද කනේ ගහන්නේ යන්නේ? දන්නෙත් නෑ ඩ්‍රයිවිං කරනවා. මේ වගේ තමයි. මේක බලන්න ගත්තාම ප්‍රැක්ටිස් එක ඊට පස්සේ ඒක ජීවිතේ වෙනවා. මං කියන්නේ අවබෝධයට හදිස්සි වෙන්න හොඳ නෑ. තේරෙනවද? මේ අත්දැකීම උපරිම ගලවගෙන එන්න ඕනේ. අපිට ආපු අත්දැකීම තියෙනවානේ. එමම එන්න ඕනේ. එමම ආවොත් ආයෙ කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නැත්නම් ආයෙත් කරන්න එපා. නේද? ඔව්. මේක මම කියන්නේ. හිමීට ප්‍රැක්ටිස් කර යද්දි අවශ්‍ය වෙලාවට වැඩේ වෙයි. හදිස්සිය. ඔය තමයි දැන් කරගෙන යද්දිත් එනවා මේ නිකන් අර කොහොමරි ගහන් ඒ කියන්නේ මන ධම්ම වලින් මම හිතන්නේ ප්‍රොජෙක්ට් එනවා මේ එක එක විකාර නිකන් කොහොමරි කරන්න ඕනේ කියලා. ඔව් කරන්න ඕනේ කියලාත් එනවා රවට්ටන ඒවත් එනවා එක එක. ඒවත් අග්ගාලා බලන්න. ඔව්. සමීකරණයෙන් පිටපයින් එපා. පිටපයින් නේ. ඔව්. සමීකරණයෙන් පිටපැන්නොත් අනිවාර්යයෙන්ම දන්න ඇදගෙන යනවා ඊට පස්සේ. හාමුදුරනේ දැන් ඔය මන ධම්ම කියන එක තමයි මට අමාරුම වෙලා ඉන්නේ. අල්ලගන්න. ඒක නිකන් එහෙම නෑ. ඒක දැන්
නිරායාසයෙන් වගේ අහු වෙනවා. ඒ කියන්නේ ඒක එනකොටම එන බව දැන ගැනීම නේ. ආන්න හරියට හරියට. හරි නේද? එද්දිම දකින්න දකින්න මෙන්න එන්න හදන්නේ ඒක දකින්නවත් නෙමෙයි නිකන් නෝට් නිකන් නෝට් වෙනවා වගේ නේ. ඔව්. හරි හරි. ඒක තමයි. ඒක එතකොට ඒකේ තියෙන බරත් ටික බර ඉවරයි. ඔව් ඒක පයින්න බෑනේ. පයින්නවා එනකට පැන්නට පැනලා තියෙන කොහොමද? පවර් එක සෑහෙන අඩු යාර. අච්චර මේක දැන් වායි ගන්නව දැන් ඔහොම මොකක් හරි දකින්න. ගෑන ළමෙක්ම කියන්නේ. දැකපු ගම අම්මා මේ කිය කසාද නේ තියනවා. ඕම යනවනේ වැල් පිටේ. නේද? යාරක දැක්ක ගමන්ම ඩුක් ගාලා කියලා එතනින් නතර වෙනවා. ඔව් දැයි පාරට වෙයන්නේ. ඔව් අනිවාර්ය. ඔව් ඒක අනිවාර්ය කරන්න දිති. ඔව් දැන් ඒ රෝබෝට දැන් අර නිකන් චිත්‍රපටිය තමයි බලන්නේ. අරවට යන්නේ කියන්නේ ඒක කොච්චර ගාලා අල්ලන්නත් බෑ මන් දන්නේ. බෑන්. ඒක තමයි. ඒ අර නෙළුම් කොලේට වැටෙන වතුර බින්දුව වගේ බුදුහාමුදුරු ගන්න උපමා. මම අර දැන් ඊයේත් ගත්ත උපමාව මෙහෙම ස්පොන්ජ් එකකට වතුර වැටෙනවා. නෙළුම් කොලේ මෙහෙම තියෙනවා. ඒක දෙකටම එක සමානව එක වෙලාවෙ වැටෙනවා වතුර. වතුර බින්දුව මේක බින්දුව එකතු වෙලා මේක බර වැඩි වෙනවා. ස්පොන්ජ් එකේ බර වැඩි වෙනවා. නෙළුම් කොලේ එක මොහොතයි ටික ලෙසලා යනවා. තේරෙනවද? මේ වගේ තමයි ස්වභාවය. ඒක තමයි. මට ඒකෙන් හොඳට මේකේ වෙනස හොඳට දැන් නෙළුම් කොලේ කවදාවත් බර වෙලා කඩාන වැටෙන්නේ නැහැ. ස්ලිප් වෙනවනේ. දැන් මේක බර වැඩි වෙලා යනවා බලන්න. ස්පොන්ජ් එකේ වතුර උරලා ඒ බර අඩු වීම දැනෙනවා එතනින්. ආන්න එක. ඒ කියන්නේ දැන් බලද්දී දැන් නෑනේ. ඔව් දැන් මේක පිසාලත් ඒ මත බර ඒ දවස්වල අන්න හරි. ඔව්. එහෙමද? දැන් නෑ. දැනුත් සමහර වෙලාවට හැබැයි අල්ලනවා. ඔව්. හැබැයි ඒ විලටත් අල්ලලා බලන්න. ඔව් ඒක තමයි. ඔව් අල්ලලා බලන්න මු වැඩ කරන විදිහ. ඒක විදිහනේ. ඔව්. ඒ නැත්තම් වැඩක් නෑ. ඒ පරීක්ෂණයක් අපි දැන් කරන්නේ. ඔව්. දාලා බලන්න. බලපුවාම අහුවෙද්දි තේරෙනවනේ. උදියා බලන් ඉන්න ඒතකොට. හරි. නිකන් ඉද්දි අනේ අපි ආතල් එකට ඔය ගල් ගහන්නේ අඹ කඩන්නම නෙමෙයි. නිකන් අරන් ඔය ගලක් ගහන්නේ නිකන් අර පන්නේකට වගේ. අනේ ඔය නිකන් ගහලත් බලන්න. අඹේ කඩන්න ගහුවා ඉස්සර. දැන් නිකන් අර හුරුවට නිකන් ගහලා බලපන්. අඹ කඩිවේ නැතත් කොලයක් කඩන්න. නේ වදිනවද ටාගට් එකට කියලා. අනිකට තේරෙනවා මේක වැඩ කරන්නේ නතර වෙලා. ඒක ඔයාටම තේරෙනවා. තේරෙනවා. ඔව්. කොච්චර දුර නිවෙනවා කියන්නේ ඒකනේ. ඒක තමයි. නිවිගෙන යන්නේ. ගින්දර එකපාරට නිවෙන්නේ නෑ. පොඩ අර ඒ බැඳීම් ඒවා එක්කම දිය වෙලා යනවා. ජීවිතේ. එතකොටම මාර රිලැක්ස් එකක් තියෙනවා. මුලින් කරද්දී ආම්දුරනේ තිබ්බා අර චුන්නදාය අරගන්න ඕනේ වගේ අත්දකින්න ඕනේ කියන වේට් එක. ඔව් ඒකත් හැබැයි ඒක ඒ කාලෙට හරිද? හරි නේද? ඒ මොහොතේ ඒක හරි. හරි නේද? දැන් ඒකත් පොඩ්ඩක් අතහැරලා තියෙන්නේ. වෙන දෙයක් එච්චා ඉතින් මේක කරලා ප්‍රැක්ටිස් එක විතරයි. අපිට වැඩක් නැහැ. අත්දැකීම් වැඩක් නැහැ. ඒ අවස්ථාව තියෙනකොටත් අමුතු ඒවා එනවා. දාලා පෙන්නනවා. ඔව්. එයාගේ නිර්මාණයනේ. මට ඇත්තටම වනදම් වලින් තමයි සෑහෙන තනින් මාත්‍ර ඇතුලේ බලන් ඉන්නකොට හිතනවා එතන මම නෑනේ නේද? මම නෑ කාලේ නෑ. ඇඟීම් ඒ කියන්නේ අර සාපේක්ෂකම තියෙනවා. පොඩියට තියෙනවා. ඔව්. මාත්‍රය නැති වෙච්ච තැන තමයි තියෙන්නේ. මාර පෙන්නන්නේ චූටි ඩොට් එකේ අතීතය අනාගතය තියෙනවා. තියෙනවා. පොඩියට තියෙනවා. ඒක කියන්නේ තේරෙන්නේ නැද්ද? තියෙනවා. ඒක තේරෙන්නේ නැද්ද තියෙනවා කියලා? තේරෙනවා කියන්නේ දැනීම් මාත්‍රය තියෙනවා කියන්නේ. යථාර්ථය නෙමෙයි. නෙමෙයි. ඩොට් එකට ආවත් බෑ. ඩොට් එකත් නැති වෙන්න ඕන. නැති වෙන්නේ. ඩොට් එක තමයි මැද හැබැයි. ඒ මැදිනුත් අයින් වෙන්න ඕන. මජ්ජේ මන්තාන ලිප්ප. විඥානේ මැදනේ. නාමයේ ඒකාන්තය රූපේ අනිත්‍යන්තය විඥානේ මැද. ඒක විඥානේ මැදට ආවට මැද තියෙනවා දෙපැත්ත. දෙපැත්ත තියෙනවා. හැබැයි ඒකේ දුර අඩුයි. අඩුයි හරිය. දැන් හිතන්න දැන් මේක ලොකු රවුමක්නේ. ඔව්. හරි. දැන් මේක මෙතන කේන්ද්‍රයනේ.
මෙතන ඉඳන් මෙතෙන්ට දුර අඩුයි. දැන් තව හිතන්න මෙහෙම රවුමක් තියෙනවා කියලා. එක. ඒතර මෙතන ඉඳන් මෙතෙන්ට දුර වැඩිනේ. අන්ත දෙක ලොකු වැඩි මේකේ. දැන් මිනිස්සු අතීතයේ අනාගතයේ ලොකුවට අල්ලන් ඉන්නේ මේ වගේ ලොකු රවුම් තියෙනවා. දැන් ඔහොම ඇවිල්ලා මෙතෙන් ආපු එකට තව ටිකක් අඩුයි. අතීතයේ අනාගතයේ. ඊට තුඩට ආපු එකට චූටියට තියෙනවා අතීතයේ අනාගතයේ. ඒක දැන ඒකත් අයින් වෙච්ච තැන තමයි නිබ්බාන තියෙන්නේ. මේක රවුම ඊට පස්සේ පොඩි රවුම මේක චූටියට. දැන් ඒක අර කමඩාන වඩාගෙන ඉන්නකොට අර අවස්ථාව ආවට පස්සේ ඔව් එතනින් ඉවරයි. එතනින් ඉවර වෙනවනේ. ඔව්. එහෙම නැතුව ඒක බලෙන් අයින් කරන්න අපිට බෑ. බෑ බලාගෙන ගියාම අයින් වෙච්ච තැනක් හම්බෙනවා. එදාට තමයි අර රින් ගන්නේ. හරි. ඒ නිර්වාණයට. රින්ගල ආපහු ඉතින් වැඩ කරනවා. ඉතින් වැඩක් නැහැ ඊට පස්සේ. වැඩක් නැහැ. පුස් අපටිච්චද විඥානය කියන්නේ. අනිදස්සන විඥානය කියන්නේ ඒකට තමයි. ආම්බුනේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේක ටිකක් දරුණුවටම තියෙනවා. දැන් මෙහෙම ඒ දන්න ආම්බුනේ දැන් මම මේ දැකීම මාත්‍රය මේ විදිහට නිරීක්ෂණය කරනවා කියලා. බලන් ඉන්නකොට මේක දැන් මේක දිහා එක දිගට බලන් හිටියට කමන්නේ නැද්ද? මම නිකන් එහෙම පවත්නවා කියලා නිකන් එහෙම නිකන් එපා. ඒක විදිහට තියාගන්න. තියාගෙන ඉන්නකො බලන්න. ඉන්න බෑ. බෑනේ. බැරි දෙයක් කරන්න බෑ. ඔව්. පෙවුනොත් පෙවුනා. දවාල මං කියන කකුල් දෙකේ තද ගතියට හතියාගෙන ඉන්න පුළුවන් නම් try එකක් දෙන්න. වෙන එකට මාරු වෙනවා. මේ මාරු වෙන එක බලන්න විතරයි තියෙන්නේ. හරියට. ඔව්. එකකට try කරන්න කිව්වත් කෙනෙක් එනවා. කෙනෙක් එනවානේ. ඔව්. එතකොට ඔය ඒක පෙවුනා හරි එච්චරයි. ඔව්. ඇහෙද්දි රේසියගේ සද්ද. දැන් ආය කකුල් දෙකේ තද බව. ඔන්න මාව පේනවා. ඔන්න ආය කකුල් දෙකේ තද බව. ඔන්න රුවන්වැලි සෑය මතක් වෙනවා. ඔන්න මාව පේන. ඔන්න ආපහු AC එකේ සද්ද. ඔන්න පිටිපස්ස තද ගතිය. ඔන්න මගේ කටහඬ. ඔන්න මාව පේන. ඔන්න අම්මා ගැන හිතෙනවා. ඔන්න මාව පේන. ඔන්න AC එකේ සද්ද. ඔන්න කකුල් දෙකේ තද ගතිය. ඔන්න නෝනාව හිතෙනවා. මේක අමාරු වෙනවා. බලන්න යන්න විතරයි තියෙන්නේ. ඒක එතකොට එකක ඉන්න බෑ. ඔව් ඉන්න ඉන්නත් බෑ එනේ විදිහට බලනවා. ඒ විදිහට බලන්න තියෙන්නේ. අපි සුකුරුත්තන් දාන්නේ. ඌට අපිට තියාගන්න බෑනේ. අපි නෙවෙයි නිර්මාණකරුවා පිටිපස්සේ ඉන්නේ. ඌ කරකවගෙන ඇවිල්ලා මෙහෙම ප්‍රොජෙක්ට් කරලා ඌ යනවා යන්න. එතකොට කරකවගෙන ඇවිල්ලා ඒ අන්තිම ප්‍රොඩක්ෂන් එක බලනවා ඇරෙන්න වෙන එකක් කරන්න බෑ මේක. අපිට ඒව නවත්තන්න බෑ. අයින් කරන්න නවත්තන්න දෙකක් බෑ. අර කරන්න තියෙන්නේ ඉතින් ඇත්තටම බලන්න විතරයි chance එක තියෙන්නේ. කොයි වෙලේ බැලුවත් මොකක් හරි එකක් අහුවෙනවානේ. මේක වැඩි වේගෙ වැඩි ඔව්. අපේ වේගීට වැඩි අඩුයිනේ බලන්නේ. ඔව්. අපි මේ බලන්නේ පොඩ්ඩක් ඈති. කොයි මොක බැලුවත් අහුවෙනවා ඒ වෙලාවේ. අපි විනාඩිය තප්පරෙන් තප්පරේ බලනවා කියන්නේ මෙහෙම තප්පරය. මෙහෙම තප්පරය කියන්නේ. ඔය තප්පර මැද්දේ තියෙනනේ මිලි තප්පර. ඔව්. ඒක පේන්නේ නෑ. මිලි තප්පරත් එකතු වෙන්නේ තප්පරයද? ඒ කියන්නේ මේක නිදහසේ කරන්න පුළුවන් නේද? ඔව්. ඊට පස්සේ කාලයත් එක්ක හිමින් සැරේ 100 තව වැඩි වෙනවා. ඔව්. ඒක කරන්නේ ඉන්ටර්නෙට් ටිකක් හොඳයිනේ තියෙන්නේ. ඒ වගේ ඉතින් වෙනවා. ඔව්. මට මොකද මුලින්ම බලද්දී ආම්දුරනේ හරි වේට් එකක් තිබ්බා ඊට පස්සේ ආයෙ හිතුණා මේක මෙහෙම නෙමෙයි එන විදියට බලන්න කියලා. ඔව් ඒ කියන්නේ ඒක උනේ මේ ඇයි කියලා ටිකක් මම නිකන් කල්පනා කරලා බැලුවා ඉතින් බලුවාම දැන් අරයාගේ වේගේ අපිට හිතන්න වැඩි අපිට දැන් අපි මේ ස්ලෝ බලන්න. ස්ලෝනේ බලන්නේ නේ. අපිට අල්ලන්න බෑනේ. බෑ. ඒ සනේ අපි තප්පරේ බැලුවත් විනාඩිය බැලුවත් විනාඩි 5න් 5ට බැලුවත් හරියටම අර වියගහේ සිදුරයි බලන වෙලාවේ විනාඩි 5න් 5ට බලන වෙලාවේ හරියට සෙට් වුණ වෙලාව කොහොමද ශුන්‍යතාවය තමයි. ඒක තප්පරෙන් තප්පරේ බැලුවා කියලා හරියන්නේ. මේක ඇවිල්ලා තියෙන්නත් ඕනේ. තේන. මේ අවස්ථාව ඇවිල්ලා තියෙන්නත් ඕනේ. බලලා තියෙන්නත් ඕනේ. සමහරට මේක බලලා එක පාටම මෙතන බලනවා. ඊළඟට තියෙන බලන්න මේක. බැලෙන්නේ නැහැ නේ. සමහරු විනාඩි 5න් 5ට බලලත් මෙහෙම බලලා විනාඩි 5න් 5ට
හරි. ඔහොම බලලා මෙතෙන් හරියනවා ටික ගාලා සෙට් වෙන්න. තේරෙනවද? ඒක හරි. අර ඒකදී අර සම්භාවිතාවය තියෙන්නේ අර මෙහෙම ළඟ ළඟ බලන එක තමයි. ළඟට බලන්න. ඔව්. එතකොට අපිට මේක කියන්න බෑනේ විනාඩි 5න් පාට බලන එක ගොඩක් සම්භාවිතාවය අඩුයි දකි කියන එකට. මේ වෙලෙට මොකක්ද අහුවෙන්නේ? ඒක බැලුවා. හරි.